Raju! Are Raju! Raju! අපිට පාඩුවේ ඉන්න දීපල්ලා! හායි ළමයි වැඩි විස්තර ඕනේ නැහැ. ඔන්න ඉතින් මම අද වීඩියෝ එක මෙන්න මේ විදිහට පටන් ගන්නවා. ඉතින් මම දැන් ගොඩාක් දවසක ඉඳලා වීඩියෝ අප්ලෝඩ් කරේ නැහැ. ඉතින් මේ දවස්වල මම කරේ මොනවද කියලා ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ වීඩියෝ එකකින් ගේන්න මං හිතුවා. හෝ ඔන්න ඉතින් සංවේදී වෙන්න එපා. මේ තියෙන්නේ බුලල්ල පුංචි තියටර් එකේ තිබුණු අපේ ෂෝ එකක දර්ශනයක්. මේක මැයි 27 වෙනිදා තමයි තිබ්බේ. ඉතින් මැයි 27 වෙනිදා අපි හිටියේ පුංචි බොරල්ල තියටර් එකේ. ඉතින් ඔයගොල්ලන්ටත් මේ ලස්සන ස්ටේජ් ඩ්‍රාමා සෙට් එක බලන්න ඕනේ නම් ආයෙත් පාරක් තියෙනකොට මං ඉක්මනටම පෝස්ට් එකක් දාන්නම්. ඔයගොල්ලොත් ඇවිල්ලා බලලා රස විඳින්න. ඔන්න ඉතින් කොළඹුරේ වැඩ ටික ඉවර කරලා මං ආවා ගාල්පුරේට. ඉතින් ඔයගොල්ලන්ට මේ පෙන්නේ ගාලු කොටුව. ඉතින් මං ගාල්ලට ගියේ විශේෂ වැඩකට. මලක පිණි බිඳුවක්ලෝ විනද වීලා මන්දෝ පවසන්නේ මොනවාදෝ ඉතින් ළමයි මං කිව්වනේ මගේ විශේෂ වැඩකට කියලා. ඉතින් ඒ විශේෂ වැඩේ තමයි දකුණු පළාත් රාජ්‍ය නාට්‍ය කණ්ඩායමෙන් නාට්‍ය පුහුණුවීම් වලට තමයි මං ගාල්ලට ගියේ. ඉතින් සම්පූර්ණ මාසයක් විතර මම හිටියේ ගාල්ලේ. ඉතින් අපි හිටි කරපු කියපු හැමදේම මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්. අපි අද රිහර්සල් ඉවරයි. දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ජුනි දෙක ඉවරයි. ඉතින් මේ ජුනි තුන අපේ සෙට් එකේ අක්ක කෙනෙක් ඩොකියුමන්ටරි ෆිල්ම් එකක් කරලා ඒක ගාල්ලේ සෙට් එකට ඉන්ට්‍රොඩියුස් කරලා දීපු දවස තමයි මේ. ජුනිපා ජුනි 6 ජුනි 7 කියන දවස් තුනේම අපිට පුරුදු විදියට රිහර්සල් තිබ්බා. මේ ළමයි ජුනි 8 වෙනිදා. ඉතින් එදත් මේ අපි රිහර්සල් යන ගමන් ඊට පස්සේ වුණ ජුනි 10 වෙනිදා අපේ ෂෝ එක තිබුණා. තංගල්ලේ ටවුන් හෝල් එකේ තමයි මේ ෂෝ එක තිබුණේ. ඉතින් ඒකේ අපේ පර්ෆෝමන්ස් එක තමයි මේ. ඉතින් මේ තියෙන්නේ ෂෝ එකෙන් දවස් 2-3කට පස්සේ ආපහු රිහර්සල් ආපු අපේ ළමයිගේ තත්ත්වය. ඉතින් මේ වගේ ආතල් ඉතින් හැම වෙලේම අපේ ළමයි ඉතින් ගන්නවා. ඕක ඉතින් අහන්න බලන්න දෙයක් නෙවෙයි. 아무තු දෙයක්වත් නෙවෙයි. එක දිගට මාසයක් ගාල්ලේ හිටියා කිව්වට මාස භාගයක් විතර තමයි මං ඉඳලා තියන්නේ. ඒක ඉතින් මං පස්සේ තමයි දැක්කේ. ආයි වොයිස් කරන්න කම්පැනි නිසා මං ඒක වෙනස් කරන්න තු එහෙම තියෙනදලා ඒ වැරද්ද මෙන්න මේ විදිහට නිවැරදි කරා. ඉතින් ඔහම ගාලට වෙලා ඉඳපු මම නැවතත් කොළඹට වාර්තා කරා. ඉන්නේ දියතුමියනට මේ. ඉතින් ළමයි දියතුමියට රෝන්දේ ගහපු අපි දෙන්නා මෙන්න මේ විදිහට තිබ්බ මෙයාගේ කොණ්ඩේ මෙන්න මේ විදිහට කපලම දැම්මා. මේ ජුනි මාසේ 24 මං ගියා මට තිබුණු ෂූට් එකකට.
ඉතින් ළමයි මේ ජූලි 1 වෙනිදා. ඉතින් මට හදිස්සියෙම ෂූට් එකකට නුවරඑළිය යන්න වුණා. නුවරඑළිය හොස්පිටල් එකට තමයි යන්න උනේ. ඉතින් මට එදා ඇක්ට් කරන්න තිබුණ නර්ස් කෙනෙක්ගේ චරිතයක්. මං ඉතින් හරිම ආසාවෙන් ඒක කරා. ඔන්න ඊට පස්සේ කොහොම හරි ජූලි 8 වෙනිදා මම ගෙදර ආව ළමයි. ඉතින් මේ ජූලි 9 වෙනිදා මම ගියා පොඩි රෝන්දයක් ගහන්න. ඉතින් අපි හුම්මානේ බලන්න ගියා. තව ෆිල්ම් එකක් බලන්න ගියා. තව ගොඩාක් තැන්වල ගියා. මට ඇත්තටම මතකත් නැහැ දැන්. තිබ්බ විදියට වීඩියෝ ක්ලිප්ස් දාලා මේ වීඩියෝ එකට ඇඩ් කරා. ඔන්න ඉතින් ගෙදරට සමු දීලා අපි ආවා ගාල්ලේ. ඉතින් ආයෙත් අපිට රිහර්සල්. මේ ඇවිල්ලා ජූලි 16. අපේ ළමයි ඉන්නේ 17 තියෙන ෂෝ එකට රිහර්සල් කරන ගමන්. හෝල්ඩි ගෝල් එකේ තමයි මේ ෂෝ එක තිබ්බේ. මේ වෙත්තක දිගයි. ඒක දිගයි. අඳින්නද මම කියනවා. කොහොම හරි මේ ෂෝ එකත් ගොඩ දාගත්තා. හැබැයි ඉතින් මේ ෂෝ එක වෙනුවෙන් කරපු කැපකිරීම දන්නේ අපි විතරයි. මේ ජූලි 30. ඉතින් මං ගියා කමර්ෂල් එක ෂූට් එකකට. ඉතින් මේ ඔයාලට පේන්නේ එහෙදි මං ගත්ත වීඩියෝ ක්ලිප්ස්. මේ දවස්වල තව ගොඩක් දේවල් සිද්ධ වුණා. ඒත් හැමදේම මේ වීඩියෝ එකේ දාන්න බෑනේ. ඔහොම ඉදි ළමයි මට රොන්සයා ටෙලිග්‍රාම් එකේ රඟපාන අවස්ථාවක් ලැබුණා. ඉතින් මේ තියෙන්නේ මම පළවෙනි පාරට රොන්සයා එකේ ෂූටින් ගියපු දවස. Action. ඉතින් ළමයි එක දිගට මාස 2-3ක් විතර වීඩියෝස් නොදාපු මට ඔන්න ඕකයි සිද්ධ වුණේ. ඉතින් මං මේ ඔක්කොම එකම වීඩියෝ එකකින් ගේන්න හිතුවා. මොකද ගොඩ දවසකින් වීඩියෝ එකක් දාපු නැති නිසා. ඉතින් ගොඩාක් මහන්සි වෙච්ච, ගොඩාක් කරදර සිද්ධ වෙච්ච, ගොඩාක් ලස්සනට සතුටින් හිටපු දවස් ගොඩාරියක් පහු කරලා අද මෙන්න මේ විදිහට මං ඉන්නවා. ඉතින් ළමයි ඉස්සරහට ලස්සන වීඩියෝස් අරගෙන එනවා කියලා පොරොන්දු වෙන ගමන් ඔන්න එහෙනම් මේ වීඩියෝ එක අදට ඉවර කරනවා. ඉතින් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි.